අපි අද කතා කරමු කොහොමද සින්දුවක් වයිට් කරගන්න පාට් 2. දැන් මේක විශේෂත්වය තමා අපි කලින් දවසේ එදා කතා කරා මොකද්ද පෑනින් කියන්නේ සහ මොකද්ද වොලියුම් පාවිච්චි කරන්නේ කොහොමද ඩිස්ටන්ස් එක හදාගන්න සහ පෑනින් පාවිච්චි කරන්නේ කොහොමද දිශාව හදාගන්න. අපි එතන ඉහාට ටික අද කතා කරගෙන යමු. එතකොට මම ආපහු නැවත වතාවක් එදා කියපු දේවල් ටික කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත. හරිද? එතකොට එතනින් එහාට ටික තමයි මේ කතා කරන්නේ. ඊට කලින් ටික දැනගන්න ඕන නම් කලින් වීඩියෝ එක බලන්න. හරි. අපි කතා කරමු දැන් ස්ටීරියෝ කරන්න සහ වයිඩ් කරන්න ඩෙප්ත් එක හදාගන්න අපිට ඕඩියෝ එකක ඊළඟට කරන්න පුළුවන් ලොකුම දේ මොකක්ද? EQ පාවිච්චි කරන එක. EQ පාවිච්චි කරන එක කොහොමද ස්ටීරියෝ කරන්න සහ ඒක වයිඩ් කරන්න නැත්නම් ඩෙප්ත් එක හදන්න පාවිච්චි වෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. මොකක්ද EQ කරනවා කියන්නේ? අපි සාමාන්‍යයෙන් ඕනම ඉන්ස්ට්‍රුමන්ට් එකක් හැදිලා තියෙන්නේ සංඛ්‍යාත වලින්නේ. හරිද? මොනවද සංඛ්‍යාත කියන්නේ? අපි ශබ්දය හැදිලා තියෙන්නේ සංඛ්‍යාත වලින් කියලා තමයි අපි විද්‍යාවේදී හඳුන්වන්නේ. ඒවා හර්ට්ස් වලින් තමයි මෙෂර් කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ඔඩියෝ එකකදී ගනුදෙනු කරන්නේ හර්ට්ස් 20 සිට 20000 දක්වා පරාසය ඇතුළත තුල. නමුත් 20000 වෙනකම් ඇහෙන්නෙත් නැහැ, 20 ඇහෙන්නෙත් නැහැ. අර 20 පාවිච්චි වෙන්නෙත් නැහැ, 20000 පාවිච්චි වෙන්නෙත් නැහැ. ඒ අතරමැද කොටස පාවිච්චි වෙන සාමාන්‍යයෙන් 40න් 35න් උඩ සහ ඊට පස්සේ 16 18 17ට අඩු ඔය වගේ පරාසයක තමයි පාවිච්චි වෙන්නේ. ඒක ගැනත් අපි වෙනම දවසක් කතා කරමු. හරිද? එතකොට ඔය වගේ ඕඩියෝ එකක් ඇතුලේ තියෙන සංඛ්‍යාතවල දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මොකක් හරි උදාහරණයක් විදිහට ගිටාර් එකක් කියමු. ඔය ගිටාර් එක ඇතුලේ සංඛ්‍යාත දහස් ගණනක් එක වතාවක ප්ලේ වෙනවා. හරිද? ඔන්න දැන් මම නිකන් පෙන්නන්නම්. අපි EQ එකක් දාගමු මේකට. දැන් ඔයාලට මේ ගොඩක් ස්පයික්ස් යනවා වගේ පේන්නේ. මේ යන්නේ මේ සියල්ල මේ අවස්ථාවේදී මේ මොහොතේදී ප්ලේ වෙන සංඛ්‍යාත. හරිද? එතකොට ඔය සංඛ්‍යාත ප්‍රමාණය ඇතුලේ අවශ්‍ය දේවල් තියෙන්න පුළුවන්, අනවශ්‍ය දේවල් තියෙන්න පුළුවන්. ඔය හැමදේම තියෙනවා. හරිද? එතකොට අපිට සිද්ධ වෙනවා ඕකේ ඔය අනවශ්‍ය ටික කපා ගන්න සහ අවශ්‍ය ටික ඉතුරු කරන්න. දැන් ඇයි ඒක කොහොමද එතකොට මේ ඩෙප්ත් එකට හරි නැත්නම් සීරියෝ වයිඩ් කරන එකට කොහොමද බලපාන්නේ? ඒක නිකන් උදාහරණයක් ඉදිරියට ගත්තොත් මෙන්න මේ වගේ කතාවක්. අපි හිතමු සාමාන්‍යයෙන් තියෙනවා කියලා මොකක් හරි පෙට්ටියක්. ওই පෙට්ටිය ඇතුළට දානවා මම මල් පොකුරක්. හරිද? මල් පොකුර මම දාන්නේ මොනවත් එක්කද? නටුත් එක්ක. හරි. මල් පොකුර දාන්නේ නටු සමග. දැන් ඔය නටුත් එක්ක මම මල් පොකුර දාපුවාම අපි හිතමු සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රමාණයක් පිරුණා කියලා. ඔය වගේම නටු තියෙන තව සෙට් එකක් දානවා. ඒ ටිකට මේ ටික දැන් තව එකක් දානවා. හරිද? දැන් ඔන්න බොක්ස් එක මොකද සිද්ධ වෙලා තියෙන්නේ? බොක්ස් එක ෆුල්. මට ඔය වැඩේම කරන්න පුළුවන් නේද මේකේ? දැන් මට ඕන මොනවද? එතන අවශ්‍යතාවය මල්නේ. මට මේ නටු ටික කපලා මල් ටික විතරක් දාන්න පුළුවන්. එතකොට මේකේ සිද්ධ වෙන ප්‍රධාන දේ මොකක්ද? මේක ඇතුලේ හැදෙනවා තව ඉඩ. අර බොක්ස් එක ඇතුලේ මල් වලට නටුත් එක්ක ගියාට වඩා පොඩි ඉඩක් තමයි ඕනේ. අනිත් මල් ගොඩටත් එහෙමයි. අනිත් මල් ගොඩටත් එහෙමයි. එතකොට මේක ඇතුලේ අපිට තව බ්‍රීත් කරන්න, හුස්ම ගන්න ඉඩක් තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔය කාරණාව නිසා තමයි EQ කියන එක වැදගත් වෙන්නේ. අපිට පුළුවන් අපේ ඉන්ස්ට්‍රුමන්ට් එක තියෙන අනවශ්‍ය දේවල් ඉවත් කරන්න සහ අපිට ඇහෙන්නේ නැති දේවල් බූස්ට් කරගන්න. ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ මික්ස් එක ඩෙප්ත් එක හදාගන්න සහ වයිඩ් එක හදාගන්න. හරිද? දැන් උදාහරණයක් විදිහට අපි බලමු. දැන් මෙන්න මේ ගිටාර් එක
ඔයාලට ඇහෙන ඇති දැන් මම මෙතන මේ ලෝ මිඩ්ස් වල බූස්ට් කරාම ඒක අර අමුතු බුම් ගතියක් දැනෙනවා. හරිද? ඒ ගිටාර් එකෙන් ප්ලේ වෙන එක. දැන් ඒක චුට්ටක් අපිට පුළුවන් කපා ගන්න. මම තව වැඩක් කරනවා. මම මේකේ මේ කියන ටර්ම්ස් ගැන වැඩි හිතන්න අපි වෙන දවසක ඒක ගැන කතා කරමු. ලෝඩ් කට් එකක් දානවා මම. මට මෙතනින් එහා තියෙන ලෝ ෆ්‍රීකවෙන්සි කිසිම දෙයක් අවශ්‍ය නැති නිසා. හරිද? මම ක්ලීන් අප් කරගන්න. සහ මෙතන චුට්ටක් පොඩි කට් එකක් දා ගන්නවා. මෙතනත් ඇහුවොත් ඔයාලට පොඩි බොක්සි ගතියක් ඇහෙනවා. අර පෙට්ටියක් අස්සේ නම් කෑ ගහනවා වගේ. මම ඒකේ චූටි කට් එකක් දාගන්නවා. සහ හයිස් චුට්ටක් උස්සනවා. හරි. දැන් ඔය EQ එක නැතුව අහමු. EQ එකට පස්සේ අහමු. මේ EQ එක එක්ක. දැන් ඔයාලට දැනෙනවනේ පොඩි ක්ලියර් ගතියක්. හරිද? දැන් මම මේක තනිවින් මෙහෙම අහන්න දුන්නට අර ඉන්ස්ට්‍රුමන්ට් ගොඩාක් එක්ක අහනකොට අර EQ එක තිබ්බේ නැත්තම් මම මේක පෑන් කරත් වොලියුම් අප් ඩවුන් කරත් අර ഘോഷාකාරී ශබ්දයක් එක්ක තමයි ඇහෙන්නේ. හරිද? හැබැයි මම EQ එක දාපුවම මොකද වෙන්නේ? අර ඒකේ අනවශ්‍ය දේවල් ටික අයින් වෙලා හොඳට ඉඳ හැදෙනවා. හැදිරිද? එතකොට අනිවාර්යෙන් ඔයාලා ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට EQ වෙනත් කාරණා වලට පාවිච්චි වෙනවා පොදුවේ. නමුත් ඒක පාවිච්චි කරනකොට මේක ගැන හිතන්න. හරිද? කොහොමද ස්පේස් එක හදන්න EQ පාවිච්චි කරන්නේ? දැන් ඔය වගේ එක හොඳම උදාහරණයක් තමයි අපිට ඔය බේස් ගිටාර එක සහ කික් ඩ්‍රම් එක. අපි සාමාන්‍යයෙන් දැන් මෙහෙම ආරාම්සක 360 කතා මේ 180 කතාවට කියපුවාම බේස් ඩ්‍රම් එක සහ කික් ඩ්‍රම් එක කියන දෙකම සාමාන්‍ය මේ හරිය වගේ තමයි ප්ලේස් වෙන්නේ. එකම තැන එක උඩ. හරිද? දැන් එක උඩ මොන හරි දෙකක් දේවල් තියෙනකොට ඕක අපිට අච්චාරුවක් වගේ ඇහෙන්න පුළුවන් නේ. ඔය අච්චාරු ගතිය නැති කරගන්න ඔය EQ එක පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? අපිට පුළුවන් බේස් ගිටාර් එකේ මොකක් හරි ප්‍රොමිනන්ට් වෙන ෆ්‍රීකවෙන්සි එක බූස්ට් කරන්න. හරිද? කික් එකෙත් ඒකම කරන්න පුළුවන්. කික් එකෙත් ප්‍රොමිනන්ට් නේ කියන්නේ කික් එකේ අර හොඳට ෂාප් වදින කික් ඩ්‍රම් එකේ සද්දේ ඇහෙන තැන හරියට හොයාගන්න. දැන් මේක EQ පාඩ ගන්න ඕන නිසා මම ඒක කොහොමද හොයන්නේ කතන්දර කතා කරන්නේ. නමුත් ඒකේ තියෙන ෆන්ඩමෙන්ටල් ෆ්‍රීකවෙන්සි එක. ඒක හොයාගෙන ඔයාලට පුළුවන් ඒක චුට්ටක් බූස්ට් කරන්න. හරි? ඊට අමතරව දැන් ඕකේ ඉඩ හදන හැටි තමයි ඔයාලට පුළුවන් මේ බේස් ගිටාර් එකේ අපි මේ කික් එකේ බූස්ට් කරපු ෆ්‍රීකවෙන්සි එක මොනවා කරන්නද? ඒක ඔයාලට කට් කරන්න පුළුවන්. කික් එකේ ඔයාලට පුළුවන් බේස් එකේ අපි බූස්ට් කරපු ෆ්‍රීකවෙන්සි එක කට් කරන්න. ඔන්න දැන් එතකොට මොකද වෙන්නේ? ඒක නිකන් හරියට මම ඔන්න මගේ කික් ඩ්‍රම් එක මෙහෙම බූස්ට් කරනවා එක තැනකින් ඊට පස්සේ කට් කරනවා එක තැනකින් මොකටද? බේස් ගිටාර් එකට ඉඩ හදාගන්න. හරි? ඊට පස්සේ මම බේස් ගිටාර් එකේ මොකද කරන්නේ? බේස් ගිටාර් එකේ කික් එක වදින තැන කපනවා. ඊට පස්සේ බේස් ගිටාර් එකේ ප්‍රොමිනන්ට් වෙන ෆ්‍රීකවෙන්සි එක බූස්ට් කරනවා. ඔයාලට පේනවද එතකොට මේ මෙතෙන්ට මේක ෆිට වෙනවා සහ මෙතෙන්ට මේක ෆිට වෙනවා. ඉඩ හැදෙන හැටි. අර චූටි ඩීටේල්ස් හදන හැටි. එතකොට ඔන්න ඔය විදිහට EQ කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මම ඔය පොඩි උදාහරණයක් විදිහට ගත්තේ. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි කොහොමද අපි අවකාශය පෙන්වන්නේ? දැන් හරි. මම ඉස්සල්ලාම කතා කරා මොනවද? අපි නිකන් පිළිවෙලට එක ඔඩියෝ එකක් කරන් ගමු. ඔන්න මං ගාව තියෙනවා ගිටාර් එකක්. හරිද? මට පුළුවන් මොනවා කරන්නද? ගිටාර් එකේ දිශාව වෙනස් කරන්න. ඒකේ දුර වෙනස් කරන්න. අපිට පුළුවන් ඒක ක්ලීන් කරගන්න. ඒ කියන්නේ ස්පේස් එක හදාගන්න, ඉඩ හදාගන්න.
දැන් ඊළඟ එක තමා මේකේ කොහොමද අපි මේක ගැඹුර පෙන්න්නන්නේ මේක අවකාශය පෙන්න්නන්නේ කොහොමද ඒ කියන්නේ මෙතන මේ අවකාශය කියන එකෙන් අදහස් කරන්නේ මේ ගිටාර එක කොයි වගේ තැනකද තියෙන පොඩිකාම්බරයකද නැත්තං හෝල් එකකද හරි නැත්තං ස්ටූඩියෝ එකකද කොහෙද තියෙන නැත්තම් මොකක් හරි අපිට හිතාගන්න බැරි අවකාශයකද හරි ඒ වගේ එකක් අන්න ඕක අපිට නිර්මාණය කරන්න පුළුවන් මොනා භාවිච්චි කරලද රිවර්බ් සහ ඩිලේස් පාච්චි කර මෙන්න මේ ඉෆෙක්ට්ස් වර්ග දෙක තමා සාමාන්‍යෙන් අපි මික්ස එකකදී පාවිච්චි කරන ප්‍රධානම ඉෆෙක්් දෙකද ලෝකයේ වුණත් පාවිච්චි වෙන ප්‍රධානම ඉෆෙක්් වර්ග දෙක තමා රිවර්බ්ස් ඇන් ඩිලේස් හරිද එතකොට රිවර්බ් එකක් සහ ඩිය එකක් පාවිච්චි කිරීමෙන් අපිට පුළුවන් අන්න අර කියන මෙන්න මේ කියන කාරණාව හදන්න මොකක්ද ඔන්න මේක තමා ඉන්ස්ට්‍රමන්ට් එක් කියල හිතමු මේක තමා ගිටාර එක මෙන්න මේ ගිටාර එක තියෙන්නේ මෙහෙම කාමරයකද මෙහෙම කාමරයකද මෙහෙම කාමරයකද කියන එක අපිට නිර්මාණය කරන්න පුළුවන් හරිද අන්න ඕන්න ඔය විදිහට අපිට අවකාශය හදාගන්න බලද හැබැයි හරිම පරිස්සමින් ඕක කරන්න ඕන හේතුව තමා අපි අනවශ්‍ය විදිහට ඔකට රිවර්බ් සහ ඩිලේස් ඇඩ් කරන්න ගත්තොත් එහෙම ඕකෙන් අපේ මික්ස එක අච්චාරුවක් වෙන්න පුළුවන් සහ ඉතාම ගෝෂාකාරී තැනකට පත්වවෙන්න පුළුවන් හරි එක නිසා ඉතාම ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕන තකොට ඒවගේ ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඔලට යස් කරන්න පුළුවන් බස්ස එක පාච්චි කස්පුල ද පාරයන බස්නේ ෝඩියෝල්ි පාචිකන බස්ස එක පාචිකන්න පුළුවන් එම නැත්තන් එක සොෆ්ටය සොල එකට එක නම් කියනවා දැන් FL ස්ටඩිය කියනම් අපිට පුළුවන් රවටිං සිිස්ටම පාච්චි කරන්න හරි එම නැත්තං ඔල ලොජික් වගේ පාවිච්චි කරනවා නම් සෙන් එකක් යවන්න පුළුවන් බස්ස එකක් හදන්න පුළුවන් හරිද ඔය වගේ ඒ ක්‍රම තියෙනවා ඒ වගේ ක්‍රමයක් අපි පස්සේ දවසක ගැන කතා කරමු නමුත් පොදුව ගත්තොත් එහෙම අපි දැනට මේ ගිටායක දාල බලමු අන්රිවර්බයක් දාගත්තා අපේ ගිටායකට පේනවද මට පුළුවන් ඔය ස්පේස් එක අඩු කරන්න තාම ඉතාම ලොකු තැනක තියෙනවා වගේ හදන්නත් පුළුවන් හැබැයි ඔයාට තේරෙනවද ඒකෙන් ඒ ගිටාරයේ තියෙන අර ක්ලැරිටි එක නැති වෙනවා කියලා. හරිද? එතකොට ඒ වගේ වෙලාවට මෙන්න මේ වගේ ඩ්‍රයිවර් සිග්නල් එක අපිට කන්ට්‍රෝල් කරගන්න එකෙන් ඒකේ ක්ලැරිටි එක තියාගන්න පුළුවන්. ඊට වඩා වැඩ කරන්න පුළුවන්. හරිද? රිවර්බ් එක වෙනම EQ කරන්න පුළුවන්. රිවර්බ් එකට වෙනම ට්‍රීට් කරන්න පුළුවන්. ඒක වෙනම කම්ප්‍රෙස් කරන්න පුළුවන්. ඒක ටිකක් ඇඩ්වාන්ස් පැත්තට යනවා. හරි? ඒක ටික ටික ඔයාලා ප්‍රැක්ටිස් එකත් එක්ක ඉගෙන ගන්න. සරල ඕක තමයි හරි එතකොට ඔය වගේම තමයි ඔය ගිටාර් එකට අවශ්‍ය නම් රිවර්බ් එක වෙනුවට ඩිලේ එකක් ඇඩ් කරගන්නත් පුළුවන් හරිද ඔය වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් හරි ඊට පස්සේ අපිට තව මොනවද කරන්න පුළුවන් දේවල් අපේ ඩෙප්ත් එක සහ ට්‍රැක් එක තියෙන වයිට්නස් එක නැත්තම් ට්‍රැක් එකේ තියෙන වයිට් ගතිය හදාගන්න. ඊළඟට අපිට පාවිච්චි කරන්න පුළුවන් තවත් එක ක්‍රමයක් තමයි ස්ටීරියෝ වයිට්නින් මෙතඩ්ස් පාවිච්චි කරන එක නැත්තම් ස්ටීරියෝ වයිට්නින් ට්‍රික්ස් පාවිච්චි කරන එක. දැන් මේවා මේ පොතක මේ ට්‍රික්ස් තමා පාවිච්චි කරන්න ඕන කියලා ගන්න හරිද ඒක එක්ස්පෙරිමන්ට් කරලා ඔයාලට හදාගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා එහෙම තැන් එනවා හැබැයි අපි නිකන් මම දැන් මෙතෙන්දි නිකන් එකක් දෙකක් වගේ චුට්ටි දේවල් ටිකක් කතා කරන්න එහෙම පාවිච්චි කරන්න පුළුවන් එක ප්‍රධාන ඉෆෙක්ට් එකක් තමයි හාස් ඉෆෙක්ට් එක මේක ටිකක් ප්‍රසිද්ධයි හරිද හාස් ඉෆෙක්ට් එකේදී සිද්ධ වෙන්නේ අපි මොකක් හරි මොනෝ සිග්නල් එකක් අරගෙන එහෙම නැත්නම් ඔය තනි left right දෙකටම තනි විදිහට හැන සිග්නල් එකක් අරගෙන ඔය සිග්නල් එක
අපි මොලේව පොඩ්ඩක් කන්ෆියස් කරන්න පොඩ වෙහෙසට පත් කරන්න පුළුවන් විදිහට වෙනස්කමකට භාජනය කරනවා කරන්නේ මේ වගේ වැඩක් දැන් හිතන්නකෝ මංගාව තියෙනවා මොකක් හරි ගිටාරයක් ඕඩියෝ එකක් කියලා ඔය ගිටාරයේ ඕඩියෝ එක මම ඩුප්ලිකේට් කරගන්නවා ඉස්සල්ලා මේක කතන්දර මේකයි හරිද අපේ මොලේට දැන් යම්කිසි ශබ්දයක් එකම ශබ්දේ වමෙන් සහ දකුණෙන් ඇහෙන එක අපි චුට්ටක් වෙලා වෙනස් කරොත් එකම ගිටාරයක එකම සත්ත්වේ වමෙන් චුට්ටක් කලින් ඇහෙනවා දකුණෙන් චුට්ටක් පස්සෙන් ඇහෙනවා හරි ඔය එක අවස්ථාවකදී මොලේට අඳුනගන්න බෑ ඉස්සෙල්ලා මේක ඇහෙන්නේ වමෙන්ද දකුණෙන්ද කියලා හරිද සාමාන්‍යයෙන් මිලිසෙකන්ඩ්ස් 15ත් 30ත් 35ත් වගේ අතර කාලයක් ඇතුළත වෙනස්කමක් තිබුණොත් ඒ කියන්නේ එක ඕඩියෝ එකක් අනිත් ඕඩියෝ එකකින් තප්පර මිලිසෙකන්ඩ්ස් 30ක් වගේ ඇතුළත පොඩි වෙනසක් තිබ්බොත් එහෙම මොලේට අඳුනගන්න බෑ ඉස්සෙල්ලා මේක ඇහෙන්නේ වමෙන්ද දකුණෙන්ද කියලා හරිද එතකොට අපිට ඔන්න ඔය ට්‍රික් එක පාවිච්චි කරන්න පුළුවන් පොඩ්ඩක් වයිට් ගතිය හදාගන්න ට්‍රැක් එක අපි ඒක try කරලා බලමු අපේ ගිටාර් එකකට ඔන්න මම ඒක කරන්නේ මෙහෙමයි හරිද අපි ගන්නවා ගිටාර් ට්‍රැක් එක ඕක අපි ඩුප්ලිකේට් කරනවා එකම ට්‍රැක් එක ඩුප්ලිකේට් කරා ඊට පස්සේ මම ඕක ඉතාම චුට්ටක් මෙන්න මේ විදිහට පන්නනවා හරිද පොඩි ප්‍රමාණයක් හරිද චූටි ප්‍රමාණයක් දැන් මට පුළුවන් මෙන්න මේ ගිටාර් එක channel දෙකකට දාගෙන එක ගිටාර් එකක් සම්පූර්ණයෙන්ම වම් පැත්තටත් අනිත් ගිටාර් එක සම්පූර්ණයෙන්ම දකුණු පැත්තටත් හෑන් කරලා අහන්න අපි අහලා බලමු. දැන් ඔයාලට ඇහෙනවා ඇතිනේ අර මං කියපු කාරණාව. දැන් ඔන්න දැන් මේ ගිටාර් එකම තමයි මේ මෙහෙම තිබ්බේ හරි. මේ තනි ගිටාර් එක. ওই ගිටාර් එක තමයි අපි මෙන්න මේ විදිහට දැන් හැදුවේ. නැත්නම් ඔයාලට පුළුවන් ඔහොම එච්චර ඩුප්ලිකේට් කර ඉන්නේ නැතුව මොකක් හරි ස්ටීරියෝ ඩිලේ ප්ලගින් එකක් වගේ එකක් අරගෙන දැන් මට මේ හැම වචනයක්ම පැහැදිලි කරන්න අමාරුයි නමුත් මම පුළුවන් විදිහට පැහැදිලි කරන්න ස්ටීරියෝ ඩිලේ ප්ලගින් එකක් අරගෙන මෙන්න මේ විදිහට දාලා එකම දැන් මේ කොහොමද මොනෝ සිග්නල් එක ගන්න මං ගාව තියෙන්නේ හරි ඒ මොනෝ සිග්නල් එකේ ලෙෆ්ට් එක ඩිලේ කරනවා රයිට් එකට වඩා හරි නැත්නම් රයිට් එක ඩිලේ කරනවා ලෙෆ්ට් එකට වඩා අර මං කියෝ වගේ මිලිසෙකන්ඩ් 15 20 30 අතර වගේ ප්‍රමාණයක් හරි දැන් මම 16ක් ඩිලේ කරලා තියෙනවා ඇහෙනවද හරි ඔන්න මේ ඉෆෙක්ට් එක ඕෆ් කරලා මේ ඉෆෙක්ට් එක ඔන් කරලා හරි ඉතින් ඔය දේවල් තමයි ප්‍රධාන වශයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් ට්‍රැක් එකක් වයිඩ් කරගන්න නැත්නම් ඒකේ ඩෙප්ත් එක හදාගන්න ඒකේ දිශාව හදාගන්න ඔය කියන කාරණාවලට සහ ඊට අමතරව ඔයාලට තව එකක් වැදගත් දෙයක් තියෙනවා ඒකේ මට ඩෙමොන්ස්ට්‍රේට් කරන්න දෙයක් නැහැ නමුත් ඔයා මික්ස් එකකදී ඊටාම සැලකිලිමත් වෙන්න ඕන කන්ට්‍රාස්ට් එක සම්බන්ධව මොකේද මේ මොනෝ සහ ස්ටීරියෝ අතර කන්ට්‍රාස්ට් එක ඒ කියන්නේ ඔයා පාවිච්චි කරන මොනෝ ෆයිල්ස් සහ ස්ටීරියෝ ෆයිල්ස් අතර සම්බන්ධතාවය පවත්ව ගන්න ඕන ඔයා මික්ස් එකක් ඇතුලේ ඔයා මේකේ තියෙන හැම මගුලම තැන් තැන් වලින් ඇහෙන්න ඕනේ කියලා ස්ටීරියෝ ෆයිල්ස් විතරක් පුරවනවා නම් හරිද මෙහෙටත් දානවා මෙහෙටත් දානවා මෙහෙටත් දානවා මෙහෙටත් දානවා හැමදේම පුරවනවා එතකොට මොකද වෙන්නේ ඔයාගේ මේ මැද හිස් එතකොට ට්‍රැක් එක වීක් හරිද ඔයා මේ මැද නැතුව සොරි වටේ නැතුව මැද විතරක්ම හරි පුරවනවා මොනෝ ට්‍රැක්ස් අරගෙන මෙහෙ පුරවනවා මෙහෙ පුරවනවා මෙහෙ පුරවනවා මේ ටික විතරයි එතකොට මේ
මේ දේවල් හිස්. එතකොට මොකක්ද සිද්ධ කරන්න ඔයා යම් කිසි ට්‍රැක්යක් නිර්මාණය කරනකොට ඒක ඇතුළේ ඔන්න ඔය මොනෝ තියෙන එලිමෙන්ට් සහ ස්ටීරියෝ තියෙන එලිමෙන්ට් ඉතාම සමබරව පාවිච්චි කරන්න ඕනේ. හරිද? ඒකට මට දෙන්න පුළුවන් උපදෙස තමා සාමාන්‍යයෙන් ඔයාට පුළුවන් අනිවාර්යෙන් හැම වෙලාවකම වගේ වෝකල් එකක් මැද තියාගන්න, බේස් ඩ්‍රම් එකක් මැද තියාගන්න, බේස් ගිටාර් එකක්, කික් එකක් මැද තියාගන්න, පියානෝ වගේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් පෑන් නොකර තියාගන්න. හරිද? මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා පාවිච්චි කරනවා නම් මොන හරි වයලින්ස් වගේ ඒවා පෑන් කරන්න. ඊට පස්සේ ගිටාර්ස් වගේ ඒවට ස්ටීරියෝ ටෙක්නික්ස් යූස් කරන්න. හරි? ඊට පස්සේ ස්ට්‍රින්ග්ස් වගේ ඒවට ස්ටීරියෝ ටෙක්නික්ස් යූස් කරන්න පුළුවන්. ඩ්‍රම්ස් ඇතුළේ තියෙන අනිත් ඒවා, හරි, ස්නේර්ස්, හයි-හැට්, ඕවර්හෙඩ්ස්, හරි, ඒ වගේ දේවල් වලට ඔයාට පුළුවන් මොන හරි ස්ටීරියෝ ටෙක්නික්ස් යූස් කරන්න, පෑන් කරන්න, වොලියුම් කන්ට්‍රෝල් කරන්න. හරිද? ඔන්න ඔය දෙකේ සමබරතාවය පවත්ව ගත්තොත් ඔයාට පුළුවන් හොඳ ට්‍රැක් එකක් නිර්මාණය කරගන්න. හරි, එහෙනම් අපි තවත් දවසක හම්බෙමු තවත් මේ වගේ කතා බහක්.